අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ මගේ වටලප්පන් රෙසිපි එක. ඒ කියන්නේ මම කොහොමද වටලප්පන් හදන්නේ කියලා. මේ තියෙන හැදුවට පස්සේ ඉස්සල්ලාම මම හකුරු ටිකක් අරගෙන ඒ ටික මේ විදිහට පොඩියට හීනියට කපා ගත්තා. ඒ අතරේ ඊට පස්සේ මම කැරමල් කරගන්න සීනි ටිකක් ඕනේ නිසා ඒ ටික මේ විදිහට සීනි හැඳි 4ක් විතර අරන් සෝස් පෑන් එකකට දාගෙන ඒ ටික කැරමල් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ විදිහට ඒක මේ පාටට එනකොට වතුර ටිකක් චූට්ටක් දාලා මේ වගේ හොඳට කැරමල් එක කරගන්න. ඒ කැරමල් එක කරගත්තට පස්සේ අපි ඒක දාන්න ඕනේ අපි වටලප්පන් හදන භාජනයේ අඩියට දාන්න ඕනේ. තාලා ඒක පොඩ්ඩක් කූල් වෙන්න පැත්තකින් තියලා තියන්න ඕනේ වටලප්පන් මික්ස්චර් එක හදා ගන්නකම්. දැන් මම බිත්තර 5කින් හදන්නේ. මම මේ බිත්තර 5 මේ විදිහට භාජනයකට දාගෙන ඒ ටික වටලප්පන්ගේ පදම එනකම් හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට විස්ක් එකකින් හරි වල්ගාව තියෙන එකකින් මේ විදිහට ඒක මික්ස් කරගන්න. ගොඩාක් හයියෙන් මේව කරන්නත් එපා. සාමාන්‍ය ගානට හොඳට මික්ස් කරගන්න. කහ මදයි සුදු මදයි කලවම් වෙනකම් මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට මේ මික්ස් කරගන්න අතරේ අපේ දැන් අර සීනි කැරමල් එක පොඩක් හීට් එක අඩු වෙන්න තියලා තියෙන්නේ. ඊට පස්සේ මික්ස් කරගත්ත එක් වලට අපි මේ විදිහට පොල් කිරි එකතු කරගන්න ඕනේ. ටිකින් ටික මෙහෙම එකතු කරගන්න ගමන් පොඩ්ඩක් හිම හොඳට මික්ස් කරගන්න. මොකද බිත්තර ටිකයි පොල් කිරි ටිකයි හොඳට මික්ස් වෙන්න ඕනේ. එහෙමනම් තමයි රස හොඳට එන්නේ. මේ විදිහට ඔයාලා ටික ටික පොල් කිරි දාන ගමන් බිත්තර එකට හොඳට ඒ ටික මික්ස් කරගන්න. ඊට පස්සේ අපි අර තිබ්බනේ හකුරු ටිකක් කපාගෙන ඒ ටික ආපහු සෝස් පෑන් එකකට දාලා අපි දිය කරගන්න ඕනේ. මේ විදිහට හීනියට කපලා ගන්න. එතකොට ලේසි ඔයාලට ඒ ටික දිය කරගන්න. මම නම් මේ හදන්නේ කිතුල් හකුරු වලින් නෙමෙයි. සාමාන්‍යයෙන් පොල් හකුරු කියලා තමයි මට දුන්නේ. ඒවෙන් තමයි මම මේ හදන්නේ. මේ විදිහට හොඳට ඒ ටික මේ මික්ස් කරගෙන දිය කරගන්න ඕනේ අපි ලිපේ තියලා. මෙහෙම හොඳට දිය කරගන්න. ඒ අතරේ දැන් අරක මික්ස් කරගෙන හදාගත්ත එක අපි බිත්තරයි පොල් කිරි හදාගත්ත එක පැත්තකින් තියලා තියෙන්නේ. අපේ කැරමල් එකත් කූල් වෙන්න තියලා තියෙන්නේ. මෙහෙම හොඳට ඔයාලා හකුරු ටික දිය කරගන්න. ඒ දිය කරගන්නකොට මේකට වතුර චුට්ටකුත් එකතු කරගන්න. එකතු කරලා ආපහු හොඳට ඒක මික්ස් කරගන්න. නැත්තම් කැට වෙනවනේ. ඒ නිසා කැට වෙන්න දෙන්නේ නැතුව හොඳට මේ විදිහට ඒක ආපහු දිය කරගන්න. දැන් ගින්දර චුට්ටක් අඩු කරගත්තත් කමන්නේ නැහැ ඔයාලගේ ලිපේ. පේනව නේද ඔයාලට මේ ගානට ඒක දිය වුණාට පස්සේ ඒකට කුරුඳු එනසාල් ඒවා ටික අපි තලා ගත්තනේ. තලාගත්ත ඒ ටික මට ඔයාලට කියන්න අමතක වුණා. ඒ ටිකත් තලාගෙන මේකට එකතු කරගන්න. මේ ගානට ආවට පස්සේ දැන් ඇති අපේ ලිප චුට්ටක් ඕෆ් කරලා ඒ ටික හොඳට මික්ස් කරගෙන ඉවරලා දැන් මේ ටික අපි නිමෙන්න තියන්න ඕනේ. එකපාරටම දාන්න බෑනේ බිත්තරයකට. ඒකල නිමෙන්න තියලා මේ විදිහට ඒ අතරේ වතුර එකක් ස්ටීම් කරගන්න ඕන හින්දා තියෙනවා. ඒකලා දැන් අර නිමිච්ච ටික මෙහෙම එග් මික්ස් එකට දානවා. දාලා ඉක්මනට අපි කලවම් කරගන්න ඕනේ. මේ හොඳට ඒ ටික මික්ස් කරගන්න ඕනේ. ඒ අතරේ වැනිලාත් මම දානවා තේ හැන්දක් එකමාරක් විතර දානවා. දාලා හොඳට ඒකත් ආපහු මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට. දැන් නම් මං හිතන්නේ මික්ස් වෙලා ඇති. මමත් මේ රෙසිපි එක ඉගෙන ගත්තේ YouTube channel එකකින් බලලා තමයි. ඊට පස්සේ අපි මේක දැන් මික්ස් වෙලානේ තියෙන්නේ මේක අපි පෙරා ගන්න ඕනේ. අර කැරමල් කරගත්ත භාජනයේට මේ ටික හොඳට පෙරා ගන්න ඕනේ. ඒ මොකද අපි කුරුඳු වෙනසාල් ඒවා දැම්මනේ දේවල් වල රොඩු අයින් වෙන්න. ඊට පස්සේ හැන්දකින් මේ විදිහට උදට එන පෙන ටිකත් අපි අයින් කරගන්න ඕනේ.
අයින් කරලා දැන් මේ අපි වතුර එකක් තියලානේ තියෙන්නේ. ඒක දැන් මේනකොට සාමාන්‍යයෙන් රත් වෙලා තියෙන්නේ. ස්ටීම් කරගන්න ඕනේ. මට නම් ෆොයිල් පේපර් තිබ්බේ නෑ. මම ඒ නිසා ලන්ච් ෂීට් එකක් දාලා ඒකට රබර් බෑන්ඩ් එකක් දැම්මා. කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට හැදෙනවා. ෆොයිල් පේපර් නැතුණත් ඔයාලට මේකෙන් හදාගන්න පුළුවන් මේ විදිහට. ඒ කළා විනාඩි 45ක් විනාඩි 50ක් විතර හොඳට ස්ටීම් කරගන්න ඕනේ. අපි දැන් මේ හදාගත්ත මික්ස්චර් එක. මේ විදිහට ස්ටීම් කරගන්න. මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලන්ච් ෂීට් එකකින් වැහුවා කියලා ෆොයිල් පේපර් නැති වුණත් ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. මම බය නැතුව කියන්නේ මම මේ විදිහට හදන නිසා. මේ විදිහට අර එළියට එන්නේ නැති වෙන්න හොඳට සීල් කරලා ලන්ච් ෂීට් එක වහලා ඔයාලා දාන්න. අපිට ෆොයිල් පේපර් නැහැ කියලා සමහර අයට හදන්න වෙන්නේත් නැහනේ දන්න බයට. ඒ නිසා මේ විදිහට හදාගන්න. උතුරලා එහෙම යන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඊට පස්සේ මං හදාගත්ත වටලප්පන් එක පේනවනේ හොඳටම ඇවිල්ලා තියෙනවා. මුකුත් උතුරලා ගිහිල්ලා එහෙම කිසිම දෙයක් නැහැ. හැබැයි මං හොඳට විනාඩි 45ක් 50ක් විතර හොඳට ස්ටීම් කරගත්තා. මේ තියෙන්නේ හදාගත්තට පස්සේ තාම මේක රස්නේ චුට්ටක් එළියෙන් තියලා කූල් වෙන්න තියලා ෆ්‍රිජ් එකට දාලා පැය 2-3ක් තියලා ගත්තාම හොඳටම තියෙනවා. දැන් මේ තවම රස්නේ පිටින්. මේ තියෙන්නේ මම ෆ්‍රිජ් එකේ පැය 2-3ක් තිබ්බට පස්සේ මම කන්න ගත්ත වටලප්පන් එක මං හදාගත්තු. හරිම රසට තිබ්බා. කිතුල් හකුරු වලින් හැදුවේ නැහැ කියලා වෙනසක් දැනුනෙත් නැහැ. ඇත්තටම ගොඩක් රසයි. මමයි නංගි තමයි මේක හැදුවේ. එයාටත් ගොඩක් තෑන්ක්ස් කරන්න ඕනේ මට හෙල්ප් කරාට. ඉතින් ඔයාලා try කරලා බලන්න.